ආයුබෝවන් ඔයාලා අදත් එකතු වෙන ජමීස් කිචන් එක්ක. එහෙනම් අපි අද බලමු කොහොමද ඩල්ගෝනා කොෆි එකක් හදන්නේ කියලා. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන් ඉන්න කියලාත් කියනවා. මම මෙතනදී දාගන්නවා කිරිපිටි මම ගත්තේ පොඩි පැකට් දෙකක්. මම ඔයාලට ප්‍රමාණ ලේසි වෙන තමයි එහෙම කියන්නේ. ඊට පස්සේ මම මෙතනට දාගන්නවා උණු වතුර චුට්ටක් මේ විදිහට දාලා සම්පූර්ණයෙන්ම මම මේක හොඳට කලවම් කරගන්නවා. නැත්තම් පිටි කැට තියෙන නින්දා ඩල්ගෝනා කොෆි එක ඔයාලට කැමති විදිහකට හදාගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට පුළුවන් මේක කූල් විදිහට හදාගන්නත්. ඒ වගේම මේක උණුසුම්ම ඔයාලට හදාගන්නත් පුළුවන්. ඒක ඔයාලගේ කැමැත්ත රස අනුව වෙනස් කරගන්න. මෙතනදී මම මේ පිටිකිරි පාවිච්චි කරාට ඔයාලට මෙතනද තියෙනවා නම් ෆ්‍රෙෂ් මිල්ක් පාවිච්චි කරන්නත් පුළුවන්. කිරි පිටි එකක් කොච්චර දැම්මත් ඔයාලට රස නැත්තම් උකු නැත්තම් මෙන්න මේ විදිහට try කරලා බලන්න. ඒකත් මගේ channel එකේ තියෙනවා. ඔයාලා හිතන්නේ නැති චූටි දෙයකින් අපිට පුළුවන් අපේ හදන කිරි තේකේ උකු ගතිය ඒ විදිහටම රසට ගන්න. ඔන්න දැන් මම මේ කරන්නේ උණු වතුර ටිකක් දාලා මට ඕන ප්‍රමාණයට මම මෙතනදී කිරි හදා ගන්නවා. ඔයාලා මේ විදිහට කිරි එක හදලා ඔයාලා බොන්න කැමති කූල් විදිහට නම් මේක ෆ්‍රිජ් එකට දාන්න. එහෙම නැත්තම් ඔයාලා හොට් විදිහට නම් මේක බොන්න කැමති. ඔයාලට පුළුවන් අපි අර හදන ක්‍රීම් එක හැදුවට පස්සේ මෙතනදී මේක පාවිච්චි කරන්න. මෙතනට මම ගත්තා ක්ෂණික කෝපි පැකට් දෙකක්, චූටි පැකට් දෙකක් තමයි මම මෙතනදී දාගත්තේ. ඊට පස්සේ මම මෙතනට දාගන්නවා සීනි මෙතන මම තේ හැඳි 3ක් වගේ දාගත්තා. ඔයාලට මෙතනට දුඹුරු සීනි පාවිච්චි කරන්න පුළුවන් නම් ඒකත් හොඳයි. ඊට පස්සේ සාමාන්‍ය මද රස්නේ වතුර හෝ ඇල් ජලය දෙකෙන් කැමති විදිහකට මේකට දාගන්නවා මම. ඒ වගේම සීනි ගත්තා වගේම හැඳි 3ක් දාලා මම මේ විදිහට වික්ස් එක පාවිච්චි කරලා ඔයාලට මේ කොෆි ක්‍රීම් එක හදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ඔයාලගේ බීටර් එකක් තියෙනවා නම් බීටර් එකකිනුත් පුළුවන්. මම මුලින් ඔයාලට පෙන්නන්න මම කරන්නම් මේකේ පාට වෙනස් වෙන හැටි විස්ක් එක පාවිච්චි කරලත් ඊට පස්සේ මම බීටර් එකකින් කරලත් පෙන්නන්නම්. ඔයාලට පේනවද මේක පොඩ මේකේ පාට අඩු වෙනවා. මේ තියෙන තද පාට ගොඩාක් අඩු වෙනවා. මේක හොඳට බීට් වෙලා ක්‍රීමි ගතියට එනකොට. ඉතින් ඔයාලට ගෙදර බීටර් එකක් නැත්තම් මේ විදිහට විස්ක් එකකිනුත් මේක කරන්න පුළුවන්. ඒ වගේම ගෑරප්පුවෙනුත් කරන්න පුළුවන්. හැබැයි ගෑරප්පුවෙන් කරනකොට නම් විස්ක් එකකිනුයි බීටර් එකකිනුයි කරනවට වැඩිය ගොඩ වෙලාවක් යනවා. වීඩියෝ එක බලන ගමන් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔන්න දැන් මම බීටර් එකකින් කරන්න පටන් ගත්තා. බීටර් එකේ ඔයාලගේ උපරිම වේගය දාලා මේ විදිහට හොඳට මේක බීට් කරගන්න. ටික වෙලාවක් විනාඩි 5ක් විතර බීට් වෙද්දී ඔයාලට දැනෙනවා මේක ටිකක් තික් වෙනවා. මම ඔයාලට පදම පෙන්නන්නම්. ඔයාලට දැන් පේනවද මේකේ පාට ටිකක් වෙනස් වෙලා. හැබැයි මේක අපිට ඕන තත්ත්වයේ තාම නැහැ. තව බීට් කරන්න ඕනේ. තාම මේක දිය වැඩි. උපරිම ඔයාලගේ බීටර් එකේ ස්පීඩ් එක දාලා තමයි මේක බීට් කරන්න ඕනේ. ඒ වගේම දැන් මම ඔයාලට පෙන්නන්නම්. බලන්න මේක තාම දියයි. බලන්න පහළට කඩාගෙන වැටෙනවා. ඒ කියන්නේ තාම අපේ පදම ඇවිල්ලා නැහැ. මේක තව බීට් කරන්න ඕනේ. දැන් බලන්නකෝ. දැන් මේ විදිහට තියෙනවා. මේක බීමට කඩාගෙන වැටෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට එද්දී ඔයාලා බීට් කරන එක නතර කරන්න. ඒ වගේම මම දැක්ක ගොඩක් channel වල තියෙනවා බ්ලෙන්ඩර් පාවිච්චි කරලා කරන්න පුළුවන් කියලා. ඒක ගැන නම් ඇත්තටම මගේ අත්දැකීමක් නැහැ. ඒ නිසා එහෙම කියන්න බෑ. මම කරලා නැති නිසා. බීටර් එකකිනුයි විස්ක් එකකිනුයි නම් පුළුවන් කරලා තිනවා. ඒ නිසා දන්න නිසා. හරි ඔන්න දැන් අපි අපේ ක්‍රීම් එක හදාගෙන ඉවරයි. මේක ඔයාලට කොෆි එකකට විතරක් නෙමෙයි. ඔයාලා කේක් එකක් හදනවා නම් ෆ්‍රෝස්ටින් එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. හරි ඔන්න දැන් හදලා ඉවරයි. දැන් අපි අපේ කොෆි එක හදාගන්න යමු. මේ තියෙන්නේ මම හදාගත්තු ක්‍රීම් එක.
ඔයාලට මේක කැමති නම් ඔයාලා ගොඩක් කාර්යබහුල කෙනෙක් නම් ඔයාලට පුළුවන් මේ ක්‍රීම් එක හදලා ඔයාලගේ ෆ්‍රිජ් එකේ තියන්න. තියලා ඔයාලට උදේට කොෆි එකක් හදාගන්න. මේකෙන් හැන්දක් ටිකක් දාගත්තාම ලේසියි කිරි එකත් උක වෙනවා. දැන් මේ තියෙන්නේ අපි හදාගත්තු පිටි කිරි එක. මම දැන් ඒ කිරි එක මේකට දාගන්නවා. ඊට පස්සේ අපි හදාගත්තු ක්‍රීම් එක මේ තියෙන්නේ. ඒකෙන් තේ හැන්දක් විතර මම මේකට දාගෙන මේක හොඳට කලවම් කරගන්න තමයි තියෙන්නේ. මොකද චුට්ටක් කිරි එක අපි පොඩ්ඩක් උකු ගතියට එනවා. මේක මෙහෙම දාලා පොඩ්ඩක් කලවම් කරගත්තාම වීඩියෝ එක බලන ගමන් ඔයාලගේ කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ channel එකේ තියෙන අනිත් වීඩියෝස් උත් බලන්න කියලා ඉතාමත් ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. ඔන්න දැන් මම මේක උඩට දාගන්නවා මම හදාගත්තු කොෆි ක්‍රීම් එක. ඔයාලට මෙතනට අයිස් කැට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලා මේක කූල් එකට බොනවා නම්. ඔන්න මේ විදිහට තමයි අන්තිම ලුක් එක තියෙන්නේ. බලන්න ඇත්තට මේක හරිම රසයි. බහින වෙලාවකට උණුසුම් විදියට හදාගන්න හරිම රසයි. ඒ වගේම ඔයාලට තිබහ වෙලාවකට කූල් කරලා බොන්නත් පුළුවන්. ඔයාලා කාර්යබහුලයි නම් ඔයාලට පුළුවන් මේ ක්‍රීම් එක හදලා සීතකරණේ තියලා ඔයාලට උවමනා වෙලාවට තේ හැන්දක් දෙකක් කිරි එකට දාගෙන හදාගන්න. ඉතින් ඔන්න අදත් ඔයාලට මම හිතනවා රෙසිපි එක වැදගත් වෙයි කියලා. අය අලුත් රෙසිපි එකකින් එන්නම්. එහෙනම් චමීස් කිචන් මෙච්චර වෙලා බලාගෙන හිටිය ඔයාලට ගොඩාක් ස්තුතියි. ඔයාලට සුබ දවසක්.